මට ගේන්න යන්නේ කීයද? වටපිටේ දැන් යන්න ඕනේ තා පොඩ්ඩින්. බලමු. තාත්තේ එතකොට පාප්ප මුලින්ම කූඩුව හදලා එමුකෝ පුතේ. අමිල මල්ලේ. තුෂාර අයියා මොකද මේ පොඩි උන් අල්ලන් කරන්නේ? දන්නේ නැද්ද අමිල මල්ලේ? වෙසක් පොයත් ළඟයිනේ. පොඩි උන්ට ඉතින් වෙසක් කූඩුවක් දෙයක් හදලා දෙන්නත් එපැයි. නේද? මොකට මහන්සි වෙනවද අයියේ? අර ඕනතරම් කඩවල කූඩු තියෙන්නේ. ඊයයි 200යි. උඹත් ආවද? ඔව් බං මම නාග දෙන්න කඩෙන් කූඩුවක් ගන්නවා වගේද මල්ලි ගෙදර කූඩුවක් හැදුවාම ළමයිනුත් මොකක් හරි ඉගෙන ගන්නවානේ මල්ලි. මල්ලි මතකද උඹලට ඒ කාලේ? උඹලා අපේදී ආයෙන උඹලා අප්පච්ච කූඩුව හැදුවා. නැද්ද සම්පත් මල්ලි? ඔව් අයියේ. මල්ලි කඩෙන් කූඩුවක් ගන්නට නරකද? පවුලේ හැමෝම එකතු වෙලා කූඩුවක් හැදුවා. මල්ලි අපි මේ වෙසක් එකටවත් අර කඩෙන් ගේන වෙසක් කූඩුව ගේන්නේ නැතුව පවුලේ හැමෝම එකතු වෙලා වෙසක් කූඩුවක් හදමු.